HTML ප්‍රසා YouTube channel එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක ඔයාලා කවුරුත් දන්නවා. මොකද මම ඊයේ කිව්වා ඔයාලත් එක්ක අත whitening cream කොහොමද භාවිතා කරන්න කියලා. ඒ කිව්වේ හරියට අපේ සමට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව කොහොමද භාවිතා කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා whitening cream, bleaching cream ඔයාලගේ සම පැහැපත් වෙනවා වගේම අපේ සම ගොඩාක්ම ඩැමේජ් වෙනවා. ඉතින් whitening cream, bleaching cream ගෑවට පස්සේ අපේ සම ඩැමේජ් වෙන්නේ නැතුව කොහොමද අපේ ස්කින් එක රැකගන්න කියලා තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් බලමු අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න whitening cream එක මොකක්ද කියලා. ඔයාලා කවුරුත් දන්නවා whitening, bleaching cream ගෑවට පස්සේ අපේ සම ඉක්මනින් පැහැපත් වෙනවා. දවස් 2-3 හොඳ ප්‍රතිඵල හම්බෙනවා. හැබැයි අපේ ස්කින් එක ගොඩාක්ම ඩැමේජ් වෙනවා. ඉතින් අහිතකර ප්‍රතිඵල තියෙනවා whitening, bleaching cream ගෑවට පස්සේ. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් bleaching, whitening cream ගාලා සුදු වෙනවා. ඉතින් bleaching, whitening cream වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. කිව්වේ මේක අහිතකර ප්‍රතිඵල අපිට ගෙනාවට ඒ වුණාට හොඳ ඉල්ලුමක් තියෙනවා whitening cream වලට, bleaching cream වලට. මොකද දවස් 2-3 ප්‍රතිඵල ගන්න බොහෝ දෙනෙක් කැමතියි. ඔයාලා දැකලා ඇති ගොඩාක් දෙනෙක් සුදු වෙනවා. ඒ සුදු වෙලා තියෙන bleaching cream, whitening cream, injection වර්ග, ටැබ්ලට් වර්ග බීලා අපේ සමට එකතු කරගෙන. ඉතින් මේ whitening cream ගෑවත්, bleaching cream ගෑවත් අපේ සමට අහිතකර ප්‍රතිඵල ගොඩාක්ම ගේනවා. මේ whitening cream එක මේක ඔයාලා දන්නවා Korean cream කියලා තියෙන්නේ. මේක whitening cream එකක්. ඉතින් මම මේක ගත්තේ අලුතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවා කොහොමද අපේ සම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න whitening cream එකක් භාවිතා කරන්න කියලා. මේක bleaching cream එක නෙවෙයි, මේක whitening cream එක. මෙන්න මේක සාමාන්‍ය පොඩි මේක night cream එකක්. Korean cream එක, night cream එක, whitening night cream එක මෙන්න මේක. මේ සම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න කොහොමද ගන්න කියලා දැන් පෙන්නනවා. ඉතින් අපි මූණ හොඳට ක්ලෙන්සර් කරගන්න ඕන. ඔයාලට ෆේස් වොෂ් එකක් ඔයාලට ෆේස් වොෂ් එකකින් හොඳට සම පිරිසිදු වෙනවා නම්, ක්ලෙන්සර් එකකින් සම හොඳට පිරිසිදු වෙනවා නම් ඔයාලට ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම ක්ලෙන්සර් එකෙන් මූණ හොඳට පිරිසිදු කරගෙන තියෙන්නේ, මුකුත්ම ආලේප කරලා නැහැ. ඉතින් මම දැන් හදන්නේ මෙන්න මේ VVR එකේ ටෝනර් එක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මම VVR එකේ ටෝනර් එක මගේ සමට යූස් කරනවා. මේ VVR ටෝනර් එක යූස් කරලා විනාඩි 5ක් ඉන්න ඕන සමට උරා ගන්නකම්. ඉතින් මේ ටෝනර් එක පමණක් නෙවෙයි වෙන හොඳ ටෝනර් වර්ග තියෙනවා. ඔයාලගේ සමට ගැලපෙන ටෝනර් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ VVR එකේ ටෝනර් එක යූස් කරන්නේ. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට කැමති සීරම් එකක් නැත්නම් සීරම් වර්ග නැත්නම් ඔයාලගේ සමට ගැලපෙන සීරම් වර්ගයක් ඔයාලට තෝරගන්න බැරි නම් ඔයාලට පුළුවන් කෝමාරිකා ජෙල් භාවිතා කරන්න. කෝමාරිකා ජෙල් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කරන්නේ මෙන්න මේ ඔඩිනරි එකේ සීරම් එක. මම අද ඔයාලට කියා දෙනවා කිව්වේ කොහොමද සම ඩැමේජ් එකක් නැතුව whitening cream එකක් භාවිතා කරන්න කියලානේ. ඒක තමයි දැන් මම කියා දෙන්නේ. මේ සීරම් එකක් අපේ සමට හොඳින් අපේ සමේ හොඳින් ආලේප කරගන්න ඕන.
ඔයාලා මතක තියාගන්න අපේ මූණට යූස් කරන හැමදේම අපේ බෙල්ලටත් යූස් කරන්න ඕන. දැන් මම සීරම් එක ඇප්ලයි කරගෙන ඉවරයි. ඉතින් ඔයාලා පළවෙනියට කරන්න ඕනේ මූණ හොඳට පිරිසිදු කරගන්න ඕන. එක්ක ක්ලෙන්සර් කරන්න ඕන, එක්ක ෆේස් වොෂ් කරන්න ඕන. දෙවෙනියට කරන්න ඕනේ හොඳ ටෝනර් එකක් භාවිතා කරන්න ඕන. තුන්වෙනියට කරන්න ඕනේ සීරම් එකක් හරි නැත්නම් කොමාරිකා ජෙල් හරි මුහුණේ ඇප්ලයි කරන්න ඕන. මුහුණේ ගාලා සමට උරා ගන්නකම් ඉන්න ඕන. විනාඩි 5ක් විතර ඉඳලා ඔයාලට පුළුවන් ඔයාලා භාවිතා කරන වයිටින් ප්‍රොඩක්ට් එක යූස් කරන්න. මම මේ ආකාරයට තමයි වයිටින් ක්‍රීම් එක යූස් කරේ භාවිතා කරේ මගේ සමට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ඔයාලගේ සමේ වයිටින් ඔයාලා වයිටින් ප්‍රොඩක්ට් එකක් භාවිතා කරනවා නම් සම ඩැමේජ් එක වෙන්නේ නැතිව හරියට වයිටින් ප්‍රොඩක්ට් එකක් බ්ලීචින් ක්‍රීම් එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මම කියන්නේ නැහැ වයිටින් ක්‍රීම් ගාලා සුදු වෙන්නේ කියලා, බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු වෙන්නේ කියලා කියන්නේ නැහැ. මොකද අපේ සමට ගොඩාක්ම හිතකර ප්‍රොඩක්ට් දෙකක් තමයි වයිටින් බ්ලීචින් කියන්නේ, නිෂ්පාදන දෙකක්. ඉතින් ඔයාලා භාවිතා කරන්න එපා. මම මේ ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ ගොඩාක් දෙනෙක් වයිටින් ක්‍රීම් ගන්නවා, බ්ලීචින් ක්‍රීම් ගන්නවා. ඉතින් වයිටින් ක්‍රීම් ගාලා බ්ලීචින් ක්‍රීම් ගාලා සම ඩැමේජ් කරගන්න පිරිසට තමයි අද මම මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. මොකද සම ඩැමේජ් කරගන්න නැතුව කොහොමද හරියටම වයිටින් ප්‍රොඩක්ට් එකක් බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් භාවිතා කරන්න කියලා. ඉතින් වැරදියට තේරුම් ගන්න එපා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ වයිටින් ක්‍රීම් එක දිගට ඔයාලගේ සමේ ඇප්ලයි කරන්න එපා, යූස් කරන්න එපා. මේ නිෂ්පාදන ගන්න එපා. මොකද එක දිගට ගන්න හොඳ නැහැ. ඔයාලට ගන්න පුළුවන් දවස් දෙකෙන් දෙකට වගේ ගන්න පුළුවන්. නැත්නම් දවසක් එහෙම ගන්න පුළුවන්. කොමාරිකා ජෙල්, අයිස් කියුබ්, සත්කාර, ඊට පස්සේ පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග ඔයාලගේ මූණට අනිවාර්යයෙන්ම දාන්න. ෂීට් වර්ග ඔයාලා දන්නවා එක එක ෂීට් වර්ග තියෙනවා අපේ මූණට දාන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒව භාවිතා කරන්නත්, නැත්නම් කඩල පිටි ස්වභාවික දේවල් යූස් කරන්නත් පුළුවන් අපේ සම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම වයිටින් ක්‍රීම් එකක් බ්ලීචින් ක්‍රීම් එකක් ගාන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕන. කොමාරිකා ජෙල් ගන්න ඕන, අයිස් කියුබ් සත්කාරය කරන්න ඕන, ටෝනර් කරන්න ඕන ස්කින් එක. ඔයාලා හොඳ පැක් එකක් දාන්න ඕන, ස්ක්‍රබ් කරන්න ඕන, ෂීට් මාස්ක් දාන්න ඕන. අනිවාර්යයෙන්ම ෂීට් මාස්ක් එකක් දාන්න. එතකොට අපේ සම ඩැමේජ් වෙන ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා වයිටින් ක්‍රීම් එකක් භාවිතා කරනකොට අර මම පෙන්නපු දේවල් ටිකත් හරියටම කරන්න. එතකොට අපේ සම ඩැමේජ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊට අමතරව අනිත් දවස්වල අර මම කියපු දේවල් ටික හරියටම කරන්න. එතකොට ඔයාලට පුළුවන් සම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න, ඔයාලට ඉක්මනින්ම පැහැපත් වෙන්න. කාලයක් යනකොට මේ දේවල් කරනකොටත් සම ඩැමේජ් වෙලා නැහැ. මොකද අපි හරියට යූස් කරලා ඉස්සෙල්ලා කිව්වා වගේම එක දිගට යූස් කරන්න එපා. මාස ගණන්, අවුරුදු ගණන් වයිටින් ක්‍රීම්, බ්ලීචින් ක්‍රීම් භාවිතා කරන්න එපා. ඒක හොඳම නැහැ. ඔයාලට පුළුවන් සතියක් දවසින් දවස් දෙකෙන් දෙකට, දවස් තුනෙන් තුනට එහෙම යූස් කරන්න. එක දිගට යූස් කරන්න එපා. නෝමලි යූස් කරන ප්‍රොඩක්ට් කමක් නැහැ. සීරම් වර්ග ඒ වගේ දේවල් කමක් නැහැ. හැබැයි බ්ලීචින් නිෂ්පාදන, වයිටින් නිෂ්පාදන එක දිගට යූස් කරන්න එපා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ කොහොමද හරියට වයිටින් ක්‍රීම් එකක් භාවිතා කරන්න කියලා සම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. මේ channel එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ස්කින් කෙයාර් සම්බන්ධව වීඩියෝස්. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.